Hello, welcome to Dreams with KI YouTube channel. ඉතිං ඔන්න අපි අදාරගෙන ආවේ ගොඩක් වැදගත් වීඩියෝ එකක් වීසා ඇප්ලයි කරන්න මේ දවස්වල වීසා ඇප්ලයි කරන්න බලාගෙන ඉන්න අයට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද අපි අරගෙන ආවේ. ඉතින් මයිග්‍රේට් කරන ගොඩක් අය තෝරගන්න පාත්වය එක තමයි ස්ටුඩන්ට් වීසා එකක් දාගෙන මයිග්‍රේට් කරන එක. ඉතින් එතකොට ගොඩක් අය ස්ටුඩන්ට් වීසා එකක් දාගෙන යද්දී එයාලගේ පාර්ට්නර්ස් ලව එක්කන් යනවා. ඉතිං පාර්ටනර් ඔෆ් ස්ටුඩන්ට් වර්ක් වීසා කියන වීසා එක ඇප්ලයි කරද්දී අපිට රිලේෂන්ෂිප් ඩොකියුමන්ට්ස් හදාගන්න ඕනේ අපේ රිලේෂන්ෂිප් එක ප්‍රූව් කරන්න. ඉතින් ඒකට අපේ එක්ස්පීරියන්ස් එක අනුව අපි කොහොමද ඒකට ඕන ඩොකියුමන්ට්ස් හදාගත්තේ කියන එක තමයි අපි අද මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් මේ වීඩියෝ එකට අපිට අපි කලින් ඇප්ලයි කරපු අයගෙනුත් අපේ යාළුවන්ගෙනුත් අහලා එයාලගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක කොහොමද අපි මේ ඩොකියුමන්ට්ස් හදාගන්න ඕනේ කියන එක තමයි මේ වීඩියෝ එකේදී අපි අද කතා කරන්නේ. ඔව් ඒත් එක්කම කියන්න ඕනේ අපි මේ කියන්නේ නිව්සීලන්ත වලට අදාළව එකත් එක්ක අපි කොහොමද අපේ රිලේෂන්ෂිප් එක ප්‍රූව් කරන්න පුළුවන් ඩොකියුමන්ට්ස් කිහිපයක් තියෙනවා. ඉතින් අපි එකින් එක කතා කරමු මොනවද අපි හදාගන්න ඕන ඩොකියුමන්ට්ස් සහ අපේ තියෙන එවිඩන්සස් එක්ක අපි කොහොමද මේ ඩොකියුමන්ට්ස් හදාගන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම අපි මේ වීඩියෝ එක අද කරන්න හිතුවේ මොකද අපිත් අපේ රිලේෂන්ෂිප් ඩොකියුමන්ට්ස් හදන විදිහ ගැන හොයද්දී YouTube එකේ ඒ වගේම තව අපි මේ දේවල් හොයද්දී අපිට තේරුණා ඇත්තටම ඒ ඩොකියුමන්ට්ස් හදන විදිහ ගැන වීඩියෝස් හරිම අඩුයි. මොකද අපිත් ගොඩක් අයගෙන් අහලා තමයි ඒ ඩොකියුමන්ට්ස් ටික හදාගත්තේ. ඒ නිසා තමයි අපි හිතුවේ මේ විදිහ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න ඕනේ කියලා. මොකද මේකෙන් මොනවා හරි දෙයක් ඕගොල්ලොත් ගන්නවා නම් ඒක ඇත්තටම අපිට ගොඩක් සතුටුයි. ඔයාලත් එහෙම අපේ වීඩියෝස් බලලා ඔයාලගේ ඩොකියුමන්ට්ස් හදාගන්න ඒක ප්‍රයෝජනවත් වෙනවා නම් ඇත්තටම ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ තියෙන විදිහට අපිට තියෙනවා අපේ රිලේෂන්ෂිප් ප්‍රූෆ් ඉදිරිපත් කරන්න. ඒකෙදී අපිට මුලින්ම තියෙනවා අපි ලිවින් ටුගෙදර් හිටියා කියලා අපි ප්‍රූෆ් ඉදිරිපත් කරන්න ඕනේ ඉමිග්‍රේෂන් එකට. ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ තියෙන විදිහට කොහොමද ලිවින් ටුගෙදර් ප්‍රූෆ් පෙන්වන්නේ කියලා මම ඔයාලට කියන්නම්. එතකොට පළවෙනිට අපිට පුළුවන් අපිට ජොයින්ට් බැංක් account එකක් තියෙනවා නම් ඒක ගොඩක් ස්ට්‍රෝං එවිඩන්ස් එකක් වෙනවා. අනිත් එක තමයි රෙන්ට් ඇග්‍රීමන්ට් එකක් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන නම් දෙකම දාලා තියෙනවා නම් ඒක ගොඩක් ස්ට්‍රෝං එවිඩන්ස් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මොනවා හරි තියෙනවා නම් යුටිලිටි බිල්ස් ඔයාලගේ ඇඩ්‍රස් එකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි බිල් එකක්, වෝටර් බිල් එකක් නැත්නම් ටෙලිෆෝන් බිල් එකක් මොකක් හරි ඔයාලා දෙන්න ඉන්නවා කියලා තියෙන ඒ ඇඩ්‍රස් එකට මෙන්ෂන් කරලා එම තියෙනවා නම් ඒකත් හොඳ එවිඩන්ස් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව තවත් වැදගත් දෙයක් තමයි ඔයාලට ලැබිලා තියෙන ලියුම් ඒ වගේම කුරියර්ස් ඒ වගේ ඒවා ඔයාලා මොන හරි ඕඩර් එකක් ප්ලේස් කරා නම් කෑම එකක් ගෙදරට ඕඩර් කරගත්තා නම් ඒ වගේ ඔයාලා ගාව තියෙනවා නම් මොන හරි ඊමේල් එකක් ආපු එකක් දැන් අපි මොන හරි පික්මි Uber වගේ ඕඩර් එකක් කෑම හරි මොන හරි ඕඩර් එකක් දැම්මම අපිට ඊමේල් එකට අපේ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල්ස් එනවා රිසිට් එක ගොඩක් වෙලාවට. ඉතින් ඒ වගේ දේවල් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. එකම ගෙදරට එකම ඇඩ්‍රස් එකට දෙන්නගෙම නම් වලින් ඕඩර්ස් රිසිට්ස් තියෙනවා. ඒ වගේම ලියුම් ඇවිල්ලා තියෙනවා, කුරියර් පාර්සල්ස් ඒ වගේ දේවල් ඇවිල්ලා ලියුම් කවර් වුණත් ඇත්තටම අපි වීඩියෝ එකේ අන්තිමටම ඔයාලට ඇඩ් කරන්නම් අපි කොහොමද ඒවා මෙන්ෂන් කරේ අපේ ඩොකියුමන්ට්ස් වල කියලා කරද්දී. අනිත් එක වැදගත් දෙයක් එකතු කරන්නම් මේ එවිඩන්ස් එකක් දෙකක් පෙන්වන්න නැතුව ඔයාලට පුළුවන් නම් මේවා ගොඩක් පෙන්වන්න. එතකොට තවත් ඔයාලගේ එවිඩන්ස් ස්ට්‍රෝං වෙනවා. ඒ වගේම ඔයාලා හෝම් ලෝන් එකක් අරන් තියෙනවා නම් ඔයාලගේ දෙන්නගෙම නමට එතකොට ඒකත් සාක්ෂියක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මොනවා හරි ඇසට් එකක් තියෙනවා නම්
දෙන්නගම නමට ඒකත් එකන්නේ ඊටමක් හරිගයක් හරිවේ වාහනයක් මොන හරි සැට් එකක් තියෙනවන්න ඉතිං ඒකත් ඉදිරිපත් කරන්න පුළුවන් ස්ට්‍රෝං එවිඩන්ස එකක් විදිහට ඉතින් අපිට පුළුවන් අපේ මේ ජෙනුයින් රිලේෂන්ශිප් එකක් තිබ්බ කියන එක අපේ අසල්වාසියෝ ඒ වගේම අපේ නෑදෑයෝ යාළුවෝ මේ වගේ අය දැනගෙන හිටියා කියන ප්‍රූෆ් ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට පුළුවන් ෆේස්බුක් පෝස්ට් එකක් දැම්මට පස්සේ මොකක් හරි ඔයාලගේ ඇනිවර්සරි එකකට හරි මොනවා හරි ඕගොල්ලෝ ගියපු ට්‍රිප් එකක් හරි මොනවා හරි ෆොටෝස් දැම්මම ඒ පෝස්ට් එකට යාළුවෝ රිලේෂන්ස්ලා ඕගොල්ලොන්ට කමෙන්ට්ස් දානවා ලයික් කරනවා. අන්න ඒ වගේ කමෙන්ට්ස් ටික ඔයාලට ස්ක්‍රීන්ෂොට්ස් අරගෙන ඩොකියුමන්ට් එකට ඇටච් කරන්න පුළුවන්. මොකද එතනින් අපිට පෙන්වන්න පුළුවන් අපේ රිලේෂන්ෂිප් එක අපේ අවට අය දැනගෙන හිටියා කියලා. ඉතින් ඒකත් එක්කම අපි ඒ ස්ක්‍රීන්ෂොට් එක ගනිද්දි වැදගත්ම දේ තමයි අපි ස්ක්‍රීන්ෂොට් එක ගන්නකොට ඒ ඩේට් එකත් එක්කම අපි Facebook එකේ පෝස්ට් එකක් දැම්මොත් ඩේට් එකත් එක්කම මෙන්ෂන් වෙනවා. ඉතින් අපි ඒ ගන්නකොට ස්ක්‍රීන්ෂොට් එක ඒකේ ඩේට් එකත් හයිලයිට් කරලා පෙන්වන්න ඕනේ. ඉතින් මේ හැම එකේම මම එවිඩන්සස් අපි කොහොමද ඩොකියුමන්ට්ස් වලට දැම්මේ කියන එක වීඩියෝ එක අන්තිමට ඇටච් කරන්නම්. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න එකට. ඒ වගේම ආතාව වැදගත් දෙයක් කියන්න ඕනේ ඔයාලට එකතු කරන්න පුළුවන් ඒකට ඔයාලගේ චැට් හිස්ට්‍රී එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මැසේජ් වලින් චැට් කරලා තියෙනවා නම් WhatsApp හරි Messenger හරි Messenger නැත්නම් normal messages හරි ඔයාලට පුළුවන් ඒ වගේත් ස්ක්‍රීන්ෂොට්ස් දාන්න රිලේෂන්ෂිප් ප්‍රූෆ්ස් පෙන්වන්න. ඉතින් ඒ වගේම ඊමේල් ඔයාලා දෙන්න අතර වෙලා තියෙනවා නම් ඒවත් ඔයාලට එවිඩන්ස් එකක් විදිහට පෙන්වන්න පුළුවන්. ඒකත් එක්කම කියන්න ඕනේ දැන් ඔයාලා මොන හරි සිංහලෙන් මැසේජ් කරලා තියෙනවා නම් සිංහලෙන් chat කරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ chat history එක translate කරගන්න. ඉතින් එහෙම අපේ සමහර යාළුවෝ කරලා තිබ්බා chat history එක English වලට translate කරලා ඒ document එක ඒ ඩොකියුමන්ට්ස් වලට ඇටච් කරලා තිබ්බා. ඔයාලා මොන හරි ඉංග්‍රීසි වලින් රිප්ලයි කරලා තියෙනවා නම් හරි මොන හරි එහෙම ඔය දෙන්න අතර වෙච්ච සංවාද ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. මොකද මේ බලනකොට සිංහල වලින් තියෙනවට වඩා ඉංග්‍රීසි වලින් ඔයාලා ඒක ඉදිරිපත් කරන්න ඕන. ඒත් එක්කම ඔයාලා මොන හරි ඔයාලගේ ගෙවල් දෙකේම අම්මලා තාත්තලා නෑදෑයෝ යාළුවෝ එක්ක කොහේ හරි ට්‍රිප් එකක් ගියා නම් මොන හරි බර්ත්ඩේ සෙලිබ්‍රේෂන්ස් තිබ්බා නම් ඒ වගේම වෙනත් මොන හරි සෙලිබ්‍රේෂන්ස් තිබ්බා නම් ඒවත් ඒ දවස්වල ඔයාලා ගත්ත ෆොටෝස් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක ඒ ඩොකියුමන්ට් එකට ඇටච් කරන්න පුළුවන්. මෙන්න මේ දවසේදී අපේ මෙන්න මේ විදිහට අපි ට්‍රිප් එකක් ගියා පවුල් දෙකේම අයත් එක්ක. ඉතින් ඒකේ උදාහරණයක් තමයි මේ තියෙන්නේ කියලා ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තව ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ලිවින් ටුගෙදර් ප්‍රූෆ් පෙන්වද්දී මැරේජ් සර්ටිෆිකේට් එක අත්‍යවශ්‍යද කියලා. ඉතින් මැරේජ් සර්ටිෆිකේට් කියන එකටත් වඩා අපි මෙතනදී පෙන්වන්න ඕනේ අපි එකට ජීවත් වුණා කියන එක. ඒක තමයි පෙන්වන්න ඕනේ. අපේ ලිවින් ටුගෙදර් එවිඩන්ස් තමයි මෙතනදී අපි හයිලයිට් කරන්න ඕනේ. හැබැයි ඔයාලා මෙරීඩ් නම් මැරේජ් සර්ටිෆිකේට් එක තියෙනවා නම් ඒක ටිකක් පරණ වෙනවන ඒක ගොඩක් හොඳ දෙයක්. ඒත් එක්කම මේ හැම දෙයක්ම ඔයාලා මතක තියාගන්න හැම ඩොකියුමන්ට් එකක්ම ට්‍රාන්ස්ලේට් කරලා ට්‍රූ කොපි කරලා තමයි ඕගොල්ලෝ ඒ ඩොකියුමන්ට්ස් ඇටච් කරන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් අපේ වෙඩින් ඇල්බම් එක ඇල්බම් එකේ ඩිජිටල් කොපි එකක් තියෙනවා නම් මේ ඩොකියුමන්ට්ස් එක්ක ඉදිරිපත් කරන්න. ඒත් එක්කම ඔයාලගේ වෙඩින් එකේ වෙඩින් කාඩ් එක ඒ වගේම ඔය දෙන්නට මැරේජ් එකෙන් පස්සේ ඔයාලගේ යාළුවන්ට හරි රිලේෂන්ස් ලගේ හරි වෙඩින්ස් වලට ඉන්වයිට් කරා නම් ඒ ඉන්වයිට් කරපු වෙඩින් කාඩ් එක තියෙනවා නම් ඒකත් ඔයාලට පුළුවන් ඉදිරිපත් කරන්න සාක්ෂියක් විදිහට. ඒ වගේම මම තව දෙයක් කියන්නම්. අපි ඉදිරිපත් කරා අපි දෙන්න එකට එක ගෙදරක ඉන්නකොට අපි දෙන්න අපේ පාවිච්චිය සඳහා ගත්ත බඩු භාණ්ඩවල ඒ කියන්නේ උදාහරණයක් විදිහට වොෂින් මැෂින් එකක ෆ්‍රිජ් එකක වගේ දෙයක ඔයාලට පුළුවන් ඉදිරිපත් කරන්න ඒ බිල් එක. ඔයාලා දෙන්නගෙම හෝ ඔයාගේ එක්කෙනෙක්ගේ දෙන්නගේ එක්කෙනෙක්ගේ හරි නමට ඒ ඇඩ්‍රස් එක මෙන්ෂන් කරලා මෙන්න මෙතනට අපි මෙන්න මේ ඇප්ලයන්ස් එක ගත්තා, මෙන්න මේ ෆ්‍රිජ් එක හරි වොෂින් මැෂින් එක හරි ඇඳක් හරි ඒ වගේ දෙයක් අපි ගත්තා කියන එක ඔයාලට පුළුවන් පෙන්වන්න. ඒකත් ගොඩක් ලොකු
දෙයක් මොකද ඔයාලගේ පාවිච්චිය සඳහා ඔය දෙන්නගේ පාවිච්චිය සඳහා ඔයාලා එහෙම දෙයක් ගත්තා කියලා ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා ගොඩක් අය නොදන්න. ඒ තමයි ඔයාලට ලෙටර්ස් ගන්න පුළුවන් ඔයාලගේ රිලේෂන්ෂිප් එක ගැන ඔයාලගේ යාළුවන්ගෙන් හරි නෑදෑයුන්ගෙන් හරි මෙහෙම මේ දෙන්න අතර රිලේෂන්ෂිප් එකක් තියෙනවා, හෙල්දි රිලේෂන්ෂිප් එකක් තියෙනවා, මෙච්චර කාලයක් ඉඳන් මේ දෙන්න අතර රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා අපි දන්නවා කියලා එහෙම ලෙටර්ස් අපිට ගන්න පුළුවන්. අපිට ඒකත් පුළුවන් එවිඩන්ස් එකක් විදිහට පෙන්වන්න. කියන පවුලේ අයගෙන් උනත් ගන්න පුළුවන්, මගෙන් තාත්තගෙන් උනත් ගන්න පුළුවන් මේ දෙන්න අතර මෙන්න මෙහෙම රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා අපි දැනගෙන හිටියා කියන එක එයාලගේ සිග්නේචර්ස් එක්ක නම් එක්ක ID එකත් මෙන්ෂන් කරලා NIC ID නම්බර් එකත් එක්ක ඔයාලට මෙන්ෂන් කරලා ඔයාලට පුළුවන් ඉදිරිපත් කරන්න. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි අපිට පෙන්වන්න පුළුවන් ඔයාලා දෙන්න කොහොමද ෆයිනෑන්ෂියලි දේවල් උදව් කරගත්තේ කියලා. තවත් වැදගත් දෙයක් තමයි ඔයාලා ගෙවලා තියෙන බිල්ස්, යුටිලිටි බිල්ස්, ඒ වගේම වෙන මොනහරි පේමන්ට් එකක් කරලා තියෙනවා නම් විශේෂයෙන්ම NX fee එකක් වගේ පේ කරලා තියෙනවා නම් ඒවත් ඔයාලට එවිඩන්ස් විදියට මෙතනදී යොදා ගන්න පුළුවන්. ෆයිනෑන්ෂියලි ඔය දෙන්න එකට ජීවත් වෙද්දී කොහොමද ඒ දේවල් කරයි කියලා එයාලට පෙන්වන්න පුළුවන්. ඔය දෙයක් තමයි දැන් හිතන්න ඔයාලා දෙන්න එකට ජීවත් වෙලා නැත්නම් ඒත් ඔයාලට පුළුවන් ඇයි ඔයාලා දෙන්න එකට ජීවත් වුණේ නැත්තේ කියන එක පෙන්වන්න. එතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ ඒ හේතු ඉදිරිපත් කරන්න. ඇයි අපි දෙන්නට මෙහෙම දැන් රටවල් දෙකක අපි හිටියා කියන්න. එතකොට එක්කෙනෙක් ලංකාවේ ඉන්නවා, එක්කෙනෙක් පිටරටක ඉන්නවා. එතකොට අපිට පුළුවන් පෙන්වන්න අපි ඇයි රටවල් දෙකක හිටියේ. ඒකට හේතුව මොකද්ද? සමහර විට ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාලගේ තියෙන රීසන්ස් ඔයාලට ඉදිරිපත් කරලා ලෙටර් එකක් ලියන්න පුළුවන්. මොනවා හරි ඔයාලගේ දේවල් මෙන්ෂන් කරලා ඒ ඩොකියුමන්ට්ස් වලට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒකට තවත් දෙයක් කියන්න ඕනේ. ඔයාලා දෙන්න රටවල් දෙකක හිටියත් ඔයාලා දෙන්න අතර ඔයාලා දෙන්න එකට ජීවත් වෙන්නේ නැතුණත් ඔයාලා දෙන්න අතර තියෙන කමියුනිකේෂන්ස් වලට ඉදිරිපත් ගන්න පුළුවන්. ඔයාලගේ chat history එක, ඊට පස්සේ ඔයාලා ෆයිනෑන්ෂියලි ඔයාලා දෙන්න ඔයාලගේ accounts වලට සල්ලි හුමාරු කරලා තියෙනවා නම් ඒ evidence කෝල්ස් ගත්තා නම් ඒව ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් ඒක එතකොට එවිඩන්ස් එකක් විදිහට අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තවත් විශේෂම දෙයක් කියන්න ඕනේ. අපි මේ එවිඩන්ස් ඉදිරිපත් කරද්දී අපි ඩොකියුමන්ට් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට ඔයාලා ක්ලියර්ලි ඒක වෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහකට මෙන්ෂන් කරන්න ඕනේ. ඔයා මොකද්ද මේ ඉදිරිපත් කරනවා? මේක chat history එකද? මේක මොකක් හරි ඔයාලගේ කොරිය බිල් එකක්ද? මේල් එකක් නැත්නම් ඔයාලගේ ලියුමක්ද මොකක්ද කියලා අපි එයාලට පැහැදිලි වෙන විදිහට ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට අපි හැමතිස්සෙම හිතන්න ඕනේ එයාලා අපි ගැන මුකුත් දන්නේ නැහැ. අපි එයාලට මුලින් ඉඳන්ම එයාලට අපි ගැන පැහැදිලිව ඩිස්ක්‍රයිබ් කරලා ඒක තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඉතාම සරලව සහ නීට් විදිහට පෙන්වන්න ඕනේ. එතකොට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මම තව දෙයක් එකතු කරන්නම්. දැන් අපි දෙන්න ඇනෙක්ස් කීපයක හිටියා. එතකොට ඒ ඇනෙක්ස් වල ඉන්නකොට අපි එක ඇනෙක්ස් වලින්, ඒ කියන්නේ එක ඇනෙක්ස් එකකින් ඉඳන් තවත් ඇනෙක්ස් එකකට, ඒ කියන්නේ එක ඇඩ්‍රස් එකකින් ඉඳන් තවත් ඇඩ්‍රස් එකකට මාරු උනේ ඇයි කියලා අපි පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දැම්මා. එතකොට ඒකෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වුණා අපි මෙන්න මෙතනින් මෙන්න මේ ඇඩ්‍රස් එකට මාරුනේ මෙන්න මේ හේතුව නිසා කියලා අපි පොඩි ටේබල් එකක් එක්ක ඉදිරිපත් කරා හේතුවත් එක්ක පැහැදිලිව. ඉතින් ඉන්නේ ඒ වගේ ඔයාලට ක්‍රියේටිව් විදිහට ඔයාලගේ රිලේෂන්ෂිප් එක ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම විදිහට මහන්සි වෙලා ටිකක් මේ ඩොකියුමන්ට්ස් ටික හදාගන්න. එතකොට ඔයාලගේ රිලේෂන්ෂිප් ප්‍රූෆ්ස් හරිම ස්ට්‍රෝං විදිහට ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට මේ ප්‍රූෆ්ස් ඉදිරිපත් කරේ මුල ඉඳන් අගට. ඒ කියන්නේ අපේ රිලේෂන්ෂිප් එක පටන් ගත්ත තැන ඉඳන් මේ වෙනකම් රිලේෂන්ෂිප් එක පටන් ගත්ත තැන ඉඳන් මේ වෙනකම් කොහොමද රිලේෂන්ෂිප් එක ගලාගෙන ගියේ කියන එක පිළිවෙලට අපි ඒ ඩොකියුමන්ට් එකේ හැදුවා. ඉතින් ඒ විදිහට හැදුවම ඒ බලන කෙනාට ඒක පැහැදිලිව තේරුම් යනවා කොහොමද කියලා. ඉතින් අපි මෙතන ඉඳන් අපේ හදපු එක්ස්ට්‍රා ඩොකියුමන්ට්ස්, ඒ කියන්නේ අපි දැන් කතා කරපු ඒවට පොඩි එක්සැම්පල්ස් වගේක් මේ වීඩියෝ එකේ ඇඩ් කරලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඔයාලට ඒවා වැදගත් වෙයි කියලා.
වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා දන්න ඇති දේවල් තියෙන්න පුළුවන්, දන්න දේවල් තියෙන්න පුළුවන්. ඉතින් අපි හිතනවා අපි කියපු දේවල් වලිනුත් ඔයාලට මොනවා හරි යමක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. අපේ මේ වීඩියෝ එක අන්තිම වෙනකම් ඔයාලා බැලුවට ගොඩාක් ස්තුතියි. ඉතින් අපි වලට කියන්න කැමති අපෙන් ගොඩක් රික්වෙස් කරා මේ විදිහේ ඉන්ෆෝමේටව් වීඩියෝස්. ඉතින් අපි ඉදිරියටත් ගොඩක් ඉන්ෆෝමේටව් වීඩියෝස් ඔයාලට නිවසිලන් වලට එන්න බලන් ඉන්න වලට වටින ගොඩක් වටින වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එකට මතක් කරලා කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම මතක් කරන්නම් අපි ඉස්සරහට ගොඩක් ලස්සන vlogs වගේක් අරගෙන එනවා. ඉතින් අපි travel කරනවා. ඉතින් ඒ නිසා අපි ගොඩක් ලස්සන වීඩියෝස් වගේක් අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. ඒ හින්දා මතක ඇතුව subscribe කරන්න අපේ channel එක Dreams with K. එහෙනම් අපි ආයෙත් අලුත් දවසක ගොඩක් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ගොඩක් ආදරේ ඔයාලා හැමෝටම.